ඉතින් වියලි කජු වලින් කජු කරියක් හදන හැටි තමයි අද පෙන්වන්න යන්නේ. ඉතින් අමු කජු ආඩ තියෙනවා නම් වියලි කජු පාවිච්චි කරන්න එපා. අමු කජු වලින් හදන්න. ඒක ඊට වඩා රසවත්. ඉතින් අමු කජු හොයාගන්න බැරි කෙනෙක්ට අයිඩියාවක් ගන්න තමයි මම අද මේ කජු කරිය ඔයලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම කජු ග්‍රෑම් 500ක් අරගත්තා. ඒකට වතුර කෝප්ප දෙක තුනක් එකතු කරලා මේක පැය 3ක් විතර තියලා තියෙනවා. ඊට පස්සේ ප්‍රෙෂර් කුකරේට දාලා තමයි මම මේක තම්බ ගන්නෙ. ඉතින් ප්‍රෙෂර් කුකරේට වතුර දානකොට ගොඩාක් වතුර එකතු කරන්න එපා. අර එකතු කරගත්ත කජු වල මට්ටමට විතරක් වතුර එකතු කරගන්න. ඊට පස්සේ කහ කුඩු 3-5 කුඩු කැරමල්ස් ටිකක් රම්පේ කරපිංචා ඒ වගේම ලූණු අමු මිරිස් දාලා මේක විසිල් එක 3-4 පාරක් වදිනකන් උයා ගන්නවා. දැන් කජු මාළු හදන හැටි බලමු. තෙල් එක රත් වේගෙන එනකොට අබ සූදුරු එකතු කර ගන්නවා. ඊට පස්සේ ඉඟුරු සුදු ලූණු, රම්පේ කරපිංචා ලූණු, ඒ වගේම අමු මිරිස් එකතු කර ගන්නවා. ඉතින් ටෙම්පරාදෝ මේ විදිහට හදා ගන්නවා. ඒකට මම උළුහල් එකතු කර ගන්නවා. ඔයගොල්ලෝ දන්නවනේ අපි පොල් කිරි ආශ්‍රිතව කිරි හොද්දක් හදා ගන්නකොට උළුහල් එකතු කර ගන්නවා. ඉතින් උළුහල් ටිකක් බැදලා එකතු කරගත්තාම ඇත්තටම මේ හොද්ද නරක් වෙනවා අඩුයි කියලා අපේ අම්මා කියනවා. ඉතින් ඒ නිසා මම හැම වෙලේම මෙහෙම ටෙම්පරාදුවට එකතු කරගන්නවා උළුහල් ටිකත් පොඩ්ඩක් බැද ගන්න නිසා. ඊළඟට මම එකතු කරගන්නවා අර තඹගත්ත කජු ටික. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. දැන් මම එකතු කරගන්නවා උකු පොල් කිරි කෝප්ප එකමාරක් විතර. ඒ වගේම මම තව එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක් විතර. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරිම එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය එකතු කරගන්නකොට හොඳට අර එකතු කරගත්ත කජු මිශ්‍රණය වැහෙනකන් කිරි එකතු කරගන්න. කිරි එකතු කරගත්තට පස්සේ තමයි මම ගොරක එකතු කරන්නේ සහ කුරුඳු එකතු කරන්නේ. නැත්නම් රස ප්‍රමාණය වැඩි වෙන නිසා කහ කුඩු, කැරමල්ස් කුඩු සහ ලුණු කුඩු අවශ්‍ය පදමට එකතු කරගන්නවා. ඉතින් පැය කාලක් විතර හොඳට මේ හොද්ද නටනකන් හැඳි ගන්නවා. නැත්නම් කැටි වෙන්න බලනවා. ඊට පස්සේ තව පෑ භාගයක් විතර අඩු ගින්දරේ මම මේක උයා ගන්නවා මෙන්න මේ විදිහට හිඳින එකක්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස කජු කරිය.